ජිම් එකට යන්න වෙලාවක් නැහැ. එහෙමත් නැත්නම් අවස්ථාවක් නැහැ. ඉතින් එහෙම තියෙද්දි කොහොමද ඇඟේ බර අඩු කරගන්නේ? මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. හරි. එහෙනම් අද අපි මේ විග්‍රමයෙන් කතා කරන්නේ හරියටම මේ ගැන. මුලින්ම අපි මේ සමාජයේ තියෙන පොදු මතයක් ගැන බලමු. ඒ කියන්නේ ජිම් එකකට නොගිහින් බර අඩු කරගන්න එක කරන්න බැරි දෙයක් කියන කතාව. ඇත්තට මේකේ එහෙමද? ඔව් මේක තමයි හැමෝගෙම ඔළුවේ තියෙන ප්‍රශ්නය. ජිම් යන්නේ නැත්නම් weight loss වෙන්නේ නැහැ කියන එක. ඇත්ත කතාවක්ද? උත්තරය තමයි නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඇත්තටම මේ වැරදි මතය නිසාම ගොඩක් අය බර අඩු කරගන්න උත්සාහ කරන එක පවා අතෑරලා දානවා. එහෙනම් ඇත්ත කතාව මොකද්ද? සත්‍ය තමයි ජිම් එකක් නැතුව වුණත් ඇත්තටම බර අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒකට ප්‍රධාන දේවල් දෙකක් ඕන වෙනවා. එකක් තමයි නිවැරදි පුරුදු. අනික තමයි ඒ දේවල් දිගටම කරන එක. ඒ කියන්නේ කන්සිස්ටන්සි එක. හරි. එහෙනම් මොකද්ද මේ ඇඟේ බර අඩු කරගැනීමේ නියම රහස? ඒක තේරුම් ගන්න නම් අපි හැමෝම මේ 70/30 රීතිය ගැන දැනගන්න ඕන. මෙන්න මේක තමයි අමෙන්ම වැදගත් කාරණය. බර අඩු කර ගැනීම කියන සමීකරණය ගත්තොත් ඒකින් 70%ක්ම 70%ක්ම රඳා පවතින්නේ ආහාර පාලනය මත. ව්‍යායාමවලක තියෙන්නේ යන්තම් 130ක බලපෑමක් විතරයි. ඉතින් හිතන්නකෝ ජිම් එකට ගිහින් කොච්චර මහන්සි වුණත් කනබොන දේවල් හරියට පාලනය කළේ නැත්නම් බර අඩු කරගන්න එක හීනයක් විතරයි. එහෙනම් මොනවද අපි කරන්න ඕන ආහාර වෙනස්කම්? මේ බලන්න. සීනි බීම, බිස්කට්, කේක් වගේ දේවල්, ඒ වගේම තෙලෙන් බැදපු කෑම, විශේෂයෙන්ම රැට ගන්න බර ආහාර සම්පූර්ණයෙන්ම වගේ නවත්තන්න වෙනවා. ඒ වෙනුවට එළවලු, බිත්තර, මාළු, පරිප්පු වගේ දේවල් කෑමට වැඩිපුර එකතු කරගන්න. හැබැයි පළතුරුණත් කන්න ඕන ප්‍රමාණයට තමයි. හරි. දැන් අපි කතා කරමු ජිම් යන්නේ නැතුව ප්‍රතිඵල ගන්න අනුගමනය කරන්නම ඕන ප්‍රධාන පුරුදු පහක් ගැන. මේක තමයි සාර්ථකත්වයේ සඳහා අවශ්‍ය වෙන මෙවලම් කට්ටලේ වගේ. ඔහු මතක තියාගන්න ප්‍රධාන කුළුණු පහක් තියෙනවා. අපි දැන් එකින් එක බලමු මේවා මොනවද කියලා. පළවෙනි සහ ඇත්තටම ලේසිම පුරුදු තමයි ඇවිදීම. සමහරුන්ට මේක ජිම් එකකට යනවාටත් වඩා ප්‍රබලයි. දවසකට විනාඩි 30ක් 45ක් විතර හොඳට වේගෙන් ඇවිදින්න ඕනේ. ෆෝන් එක ඔබ හිමින් යන එක නෙවෙයි. මේකෙන් මේදය දහනය වෙනවා. විශේෂයෙන්ම බඩේ තියෙන මේදය. ඊටත් වඩා මානසික ආතතිය අඩු වෙන්නත් මේක ලොකු උදව්වක්. දෙවෙනි පුරුද්ද ආහාර ගන්නා වේලාව. අපි මොනවද කන්නේ කියන එක වගේම කවද්ද කන්නේ කියන එකත් හරිම වැදගත්. දවස පුරාම පොඩි පොඩි දේවල් කන එක, ඒ කියන්නේ ස්නැකින් කරන එක නවත්තන්න ඕන. විශේෂයෙන්ම රැට කන එකෙන් වළකින්න. හොඳම දේ තමයි රාත්‍රී ආහාරය සෑහෙල්ලුවෙන් නිින්දට පැය 2-3කට කලින් ගන්න එක. තුන්වෙනි පුරුද්ද නිින්ද. මේක ගොඩක් අය එච්චර ගණන් ගන්නේ නැති දෙයක්. හැබැයි හරියට නිින්දක් නැත්නම් ශරීරයේ මේදය දහනය වෙන වේගය ගොඩක් අඩු වෙනවා. ඒ නිසා පැය 7-8ක හොඳ නිින්දක් ලබා ගැනීමෙන් ශරීරයේ හෝමෝන සමබර වෙලා මේදය දහනය වීම ස්වභාවිකවම වැඩි දියුණු වෙනවා. හතරවෙනි එක තමයි ආතතිය පාලනය. මේක විද්‍යාව හරිම සරලයි. ආතතිය ඒ කියන්නේ ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට අපේ ශරීරයේ කෝටිසෝල් කියන හෝමෝනේ වැඩිපුර නිපද වෙනවා. මේ හෝමෝනෙන් කිලිම කරන්නේ බඩ ප්‍රදේශයේ මේදය තැන්පත් කරන එක. ඉතින් බඩ අඩු කරගන්න නම් ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කරන එක අත්‍යවශ්‍යම දෙයක්. එහෙනම් කොහොමද මේ ආතතිය පාලනය කරන්නේ? ජිම් යන්න ඕනෙම නෑ. ඇවිදින එක, ගැඹුරින් හුස්ම ගැනීමේ ව්‍යායාම කරන එක, ඒ වගේම ෆෝන්, කම්පියුටර් ස්ක්‍රීන් දිහා බලන වෙලාව අඩු කරන එක වගේ සරල දේවල් වලින් මේක ලේසියෙන්ම පාලනය කරගන්න පුරුවන්. හරි. දැන් අපි එනවා පස්වෙනි සහ සමහර විට මේ ඔක්කොටම වඩා වැදගත්ම පුරුද්දට. ඒ තමයි ස්ථාවරත්වය. ඒ කියන්නේ කන්සිස්ටන්සි එක. බලන්න අපි කලින් කතා කරපු පුරුදු හතරම ඇවිදින එක, කන වේලාවල්, නිින්ද, ආතතිය පාලනය කරන එක. මේ ඔක්කොම එකට බැඳලා තියෙන මැලියම් එක වඩේ තමයි මේ කන්සිස්ටන්සි කියන්නේ. මේක නැත්තම් අනිත් හතරම කරලා වැඩක් නැහැ. එක දවසක් කරලා දෙකත් අතහැරලා දැම්මොත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. දිගටම කරගෙන යන එක තමයි වැදගත්ම දේ. හරි. දැන් අපි මේ කතා කරපු හැමදේම එකට අරගෙන මේ සම්බන්ධයෙන් තියෙන මිත්‍යාවන් මොනවද? ඇත්ත කතාව මොකක්ද කියලා පැහැදිලිවම සාරාංශ කරගමු. මෙන්න බලන්න සරලම සාරාංශය. ජිම් එකටම යන්න ඕනේ කියන එක මිත්‍යාවක්. සත්‍ය තමයි නිවැරදි ආහාර රටාව, ඇවිදීම සහ හොඳ නිින්ද වගේ සරල ජීවන රටාවේ වෙනස්කම් වලින් සැබෑම ප්‍රතිඵල ගන්න පුරුවන් කියන එක. එහෙනම් අපි මේ විග්‍රහයෙන් ඉගෙනගත්ත අවසාන සත්‍යය මොකද්ද? ඉදිරියට යා යුතු මාර්ගය මොකක් වෙන්න ඕනද?
අවසාන වශයෙන් මතක තබාගත් යුතුම දේ තමයි මේ. ජිම් එක කියන්නේ බර අඩු කරගැනීමේ ගමනේ තියෙන එක විකල්පයක් විතරයි. ඒක කවදාවත් අනිවාර්ය දෙයක් නෙවෙයි. නිවැරදි පුරුදු සහ ස්ථාවරත්වය. ඒ කියන්නේ කන්සිස්ටන්සි එක තියෙනවා නම් ඕනෑම කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.